දොන් අප්පුලාගේ සඳුන් ඉන්නවද? ඔව් ටීචර් ඉන්නවා. හිච්චි කුමාර ඉන්නවද? ඉන්නවා ටීචර්. කූරා පුතා ඉන්නවද? මාත් ඉන්නවා ටීචර්. ටීචර් ටොයිලට් එකට ගිහින් එන්නද? ඕන්නේ. මං දන්නවනේ තමසලාගේ හැටි. අනේ ටීචර් ඉක්මනට ගිහින් එනවා. නෑ යන්නේ නෑ කොහෙවත්. මගෙන් ගොඩනකා ඉන්නවා. අපේ හා යන්නතු ඉන්නංකෝ. හැබැයි පන්තියේ ගිහින් මන්නම් දන්නේ නෑ උන් ඈ. ඒක ගියොත් බලා ගන්නංකෝ මං. ළමයි ඔයාලා දන්නවද? ලබන සතියේ අපේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා කියලා ලොකු සර් කිව්වා. කොහෙද දන්නේ නේද ට්‍රිප් එක යන්නේ? නුවරඑළිය යනවා කියලා තමයි ලොකු සර් නම් කිව්වේ. බලමුකෝ. කාංචනා ටීචර් ඔයාට ලොකු සර් එන්න කියන්න කිව්වා. මොකද්ද පණිවිඩයක් කියන්න තියනවා කිව්වේ? සුමිතා මිස් මං එන්නම් කිව්වා කියන්නකෝ. ටීචර් මං යනවා එහෙනම්. ටීචර් මොකද්ද සුමිතා මිස් කිව්වේ? ලොකු සර් මට ඔෆිස් එකට එන්න කියලා. ඒක කියන්න තමයි දැන් මේ සුමිතා මිස් ආවේ. මම ඔෆිස් එකට ගිහින් එනකන් කෑ ගහන්න නැතුව පන්තියට වෙලා ඉන්න ඕන ළමයි හරිද? එහෙනම් ටීචර් ගිහින් එන්නකෝ. අම්මට සිරි චූදා වෙන්න ගිය හැකි දැන්. ටීචර්ත් යනවනේ. කවුරුත් පල්තියෙන් එළියට යන්නේ නැහැ හරිද? මං ගිහින් එනකන්. හරි ටීචර්. ටීචර් ගිහින් එන්නකෝ. මම කාංචනා ටීචර්. ඇතුළට එන්නද? කාංචනා ටීචර්. එන්න. ලොකු සර් මට පණිවිඩයක් කියලා තිබ්බා එන්න කියන්න කියලා ඔෆිස් එකට. ඔව් එන්න කිව්වා තමයි. ඇයි දන්නේ නේද? මම එන්න කියලා කිව්වේ අපේ චාරිකාවේ සූදානම් ගැන පොඩ්ඩක් දැනගන්න. ඔව් සර්. ඔක්කොම හරි වගේ දැන්නා. බස් 3ක් විතර ඇති වුණා. ළමයි 120ක් විතර වගේ ඉන්නේ. 120ක්? ඔව් සර්. 6 වසරේ ඉඳන් 11 වසර දක්වා ළමයි ටික. අයියෝ කවුද කිව්වේ 11 වසර පන්ති ඇඩ් කරගන්න කියලා අපේ චාරිකාවට? ඇයි සර් 11 වසර ළමයි සහභාගී කරගන්න නැද්ද අපේ චාරිකාවට? ඒ ළමයින්ගේ අන්තිම ට්‍රිප් එක නේ මේක. පිස්සුද ටීචර්? මෙච්චර මේ ඕ ලෙවල් එක ළඟ තියාගෙන ඕලමයි ට්‍රිප් අරන් ගිහින් හරියනවද? ට්‍රිප් නම් කවද යන්න බැරිද? මේ අවුරුදු ගාණක් ඉස්කෝලේ ඇවිල්ලා ওই විභාගෙට බාධා කරගන්න ඕනේ නෑ නිති. ඒකත් ඇත්තනේ නේද ලොකු සර්? දැන් මම මොකද කරන්න ඕනේ? 6 ඉඳන් 10 දක්වා පන්ති ටිකේ ළමයින්ගේ නම් ලිස්ට් එක හදලා මට ගෙනල්ලා දෙන්න. ලොකු සර් මං එහෙම කරන්නම් එහෙනම්. දැන් යන්න එහෙනම්. 11 පන්තියේ ළමයිනුත් දාගෙන ට්‍රිප් යන්න. මිස්ලත් ඉතින් මගුල් නටන්න හදනවනේ. මම මේ ඔළුව ගිනි අරන් වගේ සිලබස් කවර් කරන්න හදනවා. මේ ළමයිවත් අරගෙන ට්‍රිප් යන්න. එව්ව කොහෙද ඉතින් මාත් එක්ක. මේ සඳුනි උඹලගේ අයියා ගාව බොංගයක් එහෙම තියනව නේද? ට්‍රිප් එක යන දවසට අරන් වරෙන් ආද? ඔව් තියනවා. හැබැයි මට නම් ඔව්ව උස්සගෙන එන්න බෑ. යන දවසට පහුවදා ඇවිල්ලා අරයි යන එකයි ඇත්තේ. අරයි යන්නම්කෝ එහෙනම් අපි ඇවිල්ලා. මේ සඳුනිලාගේ අයියා ගාවත් බොංග එකක් තියනවලු. ඒකක් තියනවනේ. එතකොට අවුලක් නැහැ. සින්දුවක්වත් කීකේ ගිහගෙන ඉති. එහෙමද? හරි එහෙනම් අවුලක් නැහැ. ටීචර්ත් එනවා. මොකක්ද දන්නේ නැහැ ලොකු සර් කිව්වේ. මොකද කර හිටියේ ළමයි ඔයාලා? අපි මේ ට්‍රිප් එක යන එක ගැන පොඩි සාකච්ඡාවක් දදා හිටියේ ටීචර්. ටීචර්ත් යනව නේද ට්‍රිප් එක? ඔව් ළමයි. මම නම් යනවා. එහෙනම් අවුලක් නැහැ. ළමයි පොඩි දෙයක් තියෙනවා මට ඔයාලට කියන්න. ඒ මොකද්ද ටීචර්? මට තේරෙන්නේ නැහැ ළමයි. මම කොහොමද මේක ඔයාලට කියන්නේ කියලා. ඇයි ටීචර්? ටීචර්ට එන්න වෙන්නේ නැද්ද එදාට? නෑ ළමයි මට නෙමෙයි. ඔයාලට තමයි යන්න වෙන්නේ නැත්තේ ට්‍රිප් එක. අපිට ට්‍රිප් එක යන්න වෙන්නේ? ඔව් ළමයි. ලොකු සර් කිව්වා ඔයාලගේ විභාගෙත් දැන් ළඟයිනේ. ඒ හින්දා ට්‍රිප් එක කරයි යන්න බෑ කියලා. අනේ ටීචර්. අපිවත් අරයි යන්නකෝ. මට කියලාත් කරන්න දෙයක් නෑනේ ළමයි. මම ලොකු සර්ට කිව්වා. ඒත් හරි ගියේ නෑ. අනේ ටීචර්. මේක ඉතින් අපේ අන්තිම ට්‍රිප් එකනේ. දැන් බොරුවට කතා කරලා හරියන්නේ නෑ කෝරා පුතේ. අරයි යන්න වෙන්නේ නෑ ඉතින්. 6-10 පන්ති ටිකේ ළමයි විතරයි යන්නේ. මට ලොකු සර් ලයිස්ට්ුවක් හදලා ගේන්න කිව්වා යන ළමයිගේ නම් ලිස්ට් එකක්.
අඩේ බලහන්කො බං. මොනවා කරන්නද බං ඉතින් දැන්? යන්න වෙන්නේ නෑනේ ඉතින්. ඔය තට්ට පිනාට නම් හොඳක් සිද්ධ වෙන්න හොඳ නෑ. හරි ළමයි. අපි යන්කො ට්‍රිප් එකක් විභාගෙ ලියලා නිදහසින් දවස් ටිකේ. යයි සුරංගනා කතා කියන්න එපා ටීචර්. ඔය තට්ට අයකවත් අර යයි දන්නේ. හරි බලමුකෝ ඒක අපි ඉතින්. මම එහෙනම් ගිහින් එන්නම් ළමයි. කෑ ගහන්න නැතුව පන්තියට වෙලා ඉන්නකෝ. බලපංකෝ බං. හුඟක් හීන තියාගෙන හිටියේ බං මේ ට්‍රිප් එක ගිහින් කරන්න. සි. ඔව් බං. ටීචර්ලත් එක්ක ඩාන්ස් පාරක් දාලා අර තට්ටයගෙන් විට පොඩ්ඩකුත් ඉල්ලගෙන කාලා පුදුම ෆන් එකක් දාලා එන්නනේ බං අපි හිටියේ. බලපංකෝ. ඒකනේ බං මේ තට්ටය නැති කරේ අපිට. දැන් ඉතින් ඕවා ගැන කියලා හරියන්නේ නෑ ඉතින්. 6 10 පන්ති ටික ගිහින් ආතල්ලක් දාලෙයි අපිට හුලන් තමයි. නෑ බං කූරා. අපේ ට්‍රිප් අර යන්නේ නෑ කියන්නේ ඉතින් උන් ට්‍රිප් යන්නෙත් නෑ. එච්චරයි. අපි ට්‍රිප් යන්නේ නැත්තම් උන් ට්‍රිප් යන්නෙත් නෑ. එච්චරයි. බලමුකෝ අපි. මේ ඔය ඉස්කෝලෙන් යන ට්‍රිප් එක යනව නේද? ඔව් යනවා. මේ පාර මං තනියම එන්නේ. අම්මලා තාත්තලා කවුරුත් එන්නේ නෑ. පුදුමයි හැබැයි. උඹ තනියම ගමනක් එව්වා. දැන් මං ලොකුයිනේ ඉතින්. ඒ හින්දා ඉතින් යන්න දෙනවා. මේ සඳුන් අයියත් යනවා හැබැයි හරිද? මතකනේ ගිය පාර ට්‍රිප් එක ගිහින් තමුසෙට දාගෙන නෙළුවා බස් එක ඇතුළෙම. අම්මෝ මතක් කරන්න එපා ඒ ගැන නම්. එදා අම්මා හිටියේ නැත්තම් මං කනවා බුදු කෑම. හැබැයි මට එකම බයකට තියෙන්නේ ඒකම තමයි. අම්මලා යන්නෙත් නැති එකේ මාව බේරගන්න කවුරුකුත් නැහනේ. ඔළුවත කොහෙදත් පැලුණා නේද? ඔව්වනේ පොඩ්ඩක් පැලුණා. ළමයි මොකද කෑ ගහන්නේ? මිසුත් ඇවිල්ලා පන්තියට. ළමයි මොකද දැන්? ඔයාලා යනවද ඉස්කෝලෙන් යන ට්‍රිප් එක? ඔව් ටීචර්. අපි 3 දෙනාම යනවා. එහෙනම් හෙට ගේන්න ඕන හරිද? අම්මලා තාත්තලාගෙන් අස්සන් ගහලා අර ලියුම. ටීචර් හෙට ගේන්න. ඔන්න ළමයි මේ පාර ඔයාලට ඕන විදිහකට යන්න පුළුවන් බස් එකේ. හිරවි යන්න දෙයක් නෑ ගිය පාර එකේ වාගේ. ඒ මොකද ටීචර්? ඒ කියන්නේ 11 අවසර පන්තියේ ළමයි යන්නේ ට්‍රිප් එක. ලොකු සර් යන්න දෙන්නේ නෑලු. විභාගේ ළඟ හින්දා. අඩේ හොඳයිනේ. එහෙනම් සඳුන් අයියත් යන්නේ නැතිවි. අම්මෝ සඳුන් අයියා යන්නේ නැහැ කියන්නේ මට පුදුම සැනසීමක් දැනෙන්නේ. මේ පාර අපිට බස් එකේ පිටිපස්සෙම සීට් එකටත් ගිය හැකි. එයාලා එන්නේ නැහනේ. ඔව්. එහෙනම් ළමයි හෙට ඔයාලා අවසර ලියුම අරන් එන්න ඕන හරිද? අම්මලාගෙන් අස්සන් ගහගෙන. හරි ටීචර්. අනිවාර්යෙන් අරන් එනවා. එහෙනම් ළමයි මං ගිහින් එන්න. එහෙනම් යාළුවනේ අදට අපේ වීඩියෝ එක ඉවරයි. අපේ වීඩියෝ දෙකටම බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.